යාළුවනේ අද මම වීඩියෝ එකෙන් අරගෙන ආවේ රහස් පාලමක් ගැන. අපි එහෙනම් මේ ඒ රහස් පාලමට තව ගොඩක් දුරයි මෙතන ඉඳන්. පොඩ්ඩක් ඉක්මන් කළා රහස් පාලම ළඟට යන්න. බෑ ගයිස්, මේ පාලමට යන්න නම් බෑ අපේ බස් එකට. පෙරලෙන්න යනවා අපේ බස් එක. මා 3-4 පාරක්ම දාන්න බැලුවා බස් එක, බෑ වැටෙනවා ගයිස්. ඔව් දැන් මම වාහනයක් ගයිස්. අයිස්ක්‍රීම් කඩයකුත් තියෙනවා. හරි මාතර බෝධිය පහු කරගෙන තමයි අපි මේ යන්නේ. අපි සද්දේ පොඩ්ඩක් අඩු කරා. ගණන් ගන්න එපා ඉතින්. සද්දේ අඩු කරා. ඔව් බස් එකෙන් වීල් එකක් ගහනවා දැකලා නැත්තම් බලා ගන්න ගයිස්. ඔව් ටයර් දෙකෙන් යන්නේ ගයිස් අපි මගේ බස් එක. තව පොඩ්ඩක් දුර තියෙන්නේ රහස් පාලම. දැන් නම් ගොඩක් ළඟයි. ඔව් අයියෝ හැප්පුණා. මෙන්න මේ හරියෙන් තමයි ඉතින් යන්න තියෙන්නේ. ගිනි කිරිල්ලි බස් එකේ තමයි ඉතින් අපි ආවේ. ඔයාලට පේනවා ඇති පාලම. එතනින් දාන්න පොඩ්ඩක් අමාරුයි වගේ ගයිස්. හරියටම දාන්න ඕනි. නැත්තම් ඉතින් බස් එක මේ වැටෙනවා. අනේ වැටෙන්න එපා. අයියෝ හරි හරි යාළුවනේ, මගේ බස් එක නම් කොහොම හරි මං ගානට පරිස්සමට දාගත්තා. හම්බෝ ඇති අන්තම් පරිස්සමට දාගත්තා. නැත්තම් ඉතින් මුහුදේ තමයි ඉන්නේ බස් එක. තියන්තම් දාගත්ත බස් එක. දැන් මම මේ හැරෙන් බස් එක නතර කරලා පොඩ්ඩක් බැලලා නාන්න ඕනේ. ගිනි කිරිල්ලි බස් එක කොහම හරි බේරගත්තා ඉතින්. බලමු මිනිහා පොඩ්ඩක් යවලා පාලම දිගේ. බස් එක තියෙනවා. මෙන්න මේ ඔය පේන පාරෙන් තමයි ඉතින් අපි හරියට යනවා නම් යන්න ඕනි.
මේක තමයි ඉතින් මං ගුව පාලම. අපි බලමු පොඩ්ඩක් මිනිහා වට්ටලා. ඕ වතුර යට නෑ නේද ගයිස් වැඩිය. පොඩ්ඩක් නාමු අපි. අයියෝ බස් එකට ආවනේ. එහෙනම් යාළුවනේ අදට මගේ වීඩියෝ ඉවරයි. ඔක තමයි මං ගුව රස් පාලම. එහෙනම් අපි ගිහින් එන්න. බගම.